අයිබෝවන් වාසනාවන්ත අනාගතයක් හැමෝටම උදා වේවා. අපි සූදානම් නැහැ නැවතත් මේ රටේ යුද්ධයකට අදලා දාන්නට. ඒ නිසා අපේ රටේ යුද්ධය අවසන් කළානේ මීට අවුරුදු 16කට ඉස්සෙල්ලා නේද? මැයි 18. ඉතින් අපි ඒක මෙවරත් සැමරුවා. ඒ නිසා මේ රටේ මේ වර්තමාන පාලනයෙන් අපි ඉල්ලා සිටිනවා නැවත අපේ රටේ ජනතාවට මේ යුද්ධය ලබා දෙන්න එපා. එතකොට අපේ රටේ මේ කුරිරු යුද්ධය අවසන් කළේ මානුෂීය මෙහෙයුමක් කරහා. අපේ රටේ මේ ජනතාව මේ එක ජාතියකට විරුද්ධව යුද්ධ කළේ නැහැ. ඒක මේ රටේ හැමෝම දන්නවා. ඉතින් නැවත කියන්නේ නැවතත් මේ අපේ පුණ්‍ය භූමිය මේ වගේ තත්ත්වයකට ඇදලා දාන්න එපා. එතකොට මම තමයි මෞර්ය උරුමය වෙනුවෙන් පෙරමුණු සංවිධානයේ නිර්මාතෘ ඒ වගේම අපේ රටේ ආර්ථිකය ගොඩනගන ඒ ලස්සන වැඩපිළිවෙල රෙඩ් බ්ලඩ් ශ්‍රී ලංකා සොසයිටි මම නිර්මාතෘ ඒ වගේම මම SAD සංවිධානයේ ලේකම්වරයෙක් වගේම සභාපති කෙනෙක් විදිහට මම කටයුතු කරනවා. එතකොට සභාපතිගේ භූමිකාව ගෙදරක අම්මා තාත්තා කරන්නේ මෙන්න මේ සභාපතිගේ භූමිකාව. එතකොට අන්‍යෝන්‍යාධාර සමිතියක සභාපති කරන්නේත් මෙන්න මේ සභාපතිගේ භූමිකාව. එතකොට අපේ රටේ මේ ජනතා නියෝජිතයෝ හැමෝටම කරන්න තියෙන්නේ සභාපතිගේ භූමිකාව. සමාජවාදී බව, ප්‍රජාතන්ත්‍රවාදී බව. අනිත් එක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ උත්තරීතර ආයතන කියන්නේ හිඟන්නෝ ගිහිල්ලා කෝටිපතියෝ වෙන තැනක් නෙමෙයි. අන්න ඒක වෙනස් කරන්නට අපි සූදානම්. අපිට අවශ්‍ය වෙන්නේ 341. මේ 2 කෝටි 20 ලක්ෂයක් වගේ ඉන්න මේ රටේ ජනතාව අතරින් සැබෑ දේශප්‍රේමීන් 341ක් අපිට අවශ්‍යයි. ඒ තමයි පළාත් පාලන මට්ටම. පළාත් පාලන ආයතන කිසිසේත් පාඩ ලබන්න විදියක් නැහැ. මොකද ඍජුබදු වක්‍රබදු එකතු වෙන ආයතන. ඒ වගේම යාළුවනේ අපේ රටේ තියෙන අමාත්‍යාංශ මුදල් මත ක්‍රියාත්මක වෙනවා නම් ඒ ආයතන පාඩ ලබන්න විදියක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඕන කෙනෙකුට පුළුවන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ තොරතුරු ලබා ගන්නට. එතකොට තේරුම් ගන්න ඕනේ අපිට අපේ මරණය නතර කරන්න බෑ. ජීවිතය අනියතයි. මරණය අපි හැමෝටම උරුමයි. නේද? තථාගත අමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. සබ්බපා පස්සාකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපණං ඒතං බුද්ධානුශාසනං. එතකොට මොකද්ද මේකේ තේරුම? සබ්බපා පස්සාකරණං සියලු පාපයන්ගෙන් මිදෙන්න. කුසලස්ස උපසම්පදා කුසල් දහම් වල යෙදෙන්න. සතිත්ත පරියෝදපණං සිත රැක ගන්න. ඒතම් බුද්ධානුශාසනං. ඒ තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. අද යුදගිනි නැහැ, ගිනි කඳු නැහැ, භූමිකම්පා නැහැ. එතකොට කොහොමද අද මේ සී සද්ධර්මයේ මනාව දේශනා කරනවා? කොහොමද අපේ රට මේ විදියට අරාජිත වෙන්නේ? මේ අවුරුදු 70යි මේ දක්වාම මේ රටේ බිහි වෙලා තියෙන්නේ පාලකයෝ පමණයි. නායකයෝ නෙමේ පාලකයෝ. ඒත් මේ රටේ හොඳම පාලකයා තමයි අපේ රටේ මේ කුරිරු යුද්ධය අවසන් කළ ඒ පාලකයා. එතකොට මේ වර්තමාන පාලනය මොකද කරන්නේ? වෛරය තමයි පතුරන්නේ. වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. වෛරය අවෛරයෙන් සංසිඳෙන්නේ. තේරුම් ගන්න ඕනේ. එතකොට ඇයි පැරණි සමාජය තුළ මේ මලසිරුළු මිහිදන් කළේ? අපේ මේ මලසිරුළු වල වටිනාකමක් නැහැ. එතකොට මේ මලසිරුළු වල තියෙන මේ ජරාව පොළොවට එකතු වුණාම පොළොව ශාස්ත්‍රීය වෙනවා. එතකොට මේ ගස්වල වර්ධනය වේගවත් වෙනවා. පළදාව වැඩි වෙනවා. ඒ නිසා මම ඔයාලට කියනවා මම මිය ගියොත් එම්බාම් කරන්න නැතුව අද මැරුණොත් හෙට අවසන් කටයුතු කරන්න ඕනේ. මිහිදන් කරන්න ඕනේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. SAD සංවිධානයේ සූදානම්
මේ සුපිරි වෙනස කරන්න. S කියන්නේ scientific, H කියන්නේ humanity, D කියන්නේ development. උගත්කම, බුද්ධිමත්කම, ප්‍රඥාවන්තකම කියන්නේ තුනක්. උගත් හැමෝම බුද්ධිමත් නැහැ. බුද්ධිමත් හැමෝම ප්‍රඥාවන්ත නැහැ. ඒ නිසා මේ ලස්සන වීඩියෝ එක පුළුවන් තරම් හැමෝටම යොමු කරන්න. My dear friends, my dear sisters and brothers, my dear sons and daughters, my dear fathers and mothers, you all are very lucky because you recognize me. My dear, you know our great teacher leader. So in the path, you have to understand and you have to follow by yourself. Life like a time bomb. Please help others. We want to rebuild this wonderful island. It should be fully developed an island end of 2030. දුවේ පුතේ මේ අහන්න මතු උපදින දරුවන්ගේ අනාගතය සපවත් කරන්නට ඔබට කරන්න පුළුවන් උපරිම දේ ඔබ කරන්න. මම මිය ගියත් ඔබ මේ කෙසේ හෝ කළ යුතුයි. මගේ YouTube තියෙනවා පුෂ්පක ඇලෙක්සැන්ඩර්. අද ගොඩාක් ජනප්‍රියයි ප්‍රඥාවන්තයෝ අතර. මගේ TikTok තියෙනවා @AP10656. අද ගොඩාක් ජනප්‍රියයි. අනිත් එක TikTok @pushpakumar.alex. Good luck, තෙරුවන් සරණයි.